මේ අවස්ථාව ඉතාමත්ම වැදගත් අවස්ථාවක්. ඒ මොකද තමුන්නාන්සලා මේ සෙන්කඩගල රාජධානියට අයිති අය ඒ රාජවංශයේ හැටියට රට පාලනය කරපු අය ඒ වගේම අපේ බණ්ඩාරනායක මැතිණිය ඒ උඩරට ප්‍රදේශයේ ඉඳලා ඇවිල්ලා සම්බන්ධ වෙලා ඒ කටයුතු කරපු අය. ඒ නිසා තමුන්නාන්සලාට අයිතියක් තියෙනවා. දළදා හාමුදුරුවෝ වැඩ ඉන්න මේ සෙන්කඩගල දළදා හාමුදුරුවෝ අයිති වෙන්නේ අපේ හාමුදුරුවනේ රටේ රජුරවන්ට. එතකොට ඒ වෙනුවෙන් සාධාරණ ධර්මිෂ්ඨ රටට හිතවත් රජෙක් ඇති කර ගැනීමේ පරම අයිතිය තියෙන විශේෂයෙන්ම සෙන්කඩගල ජනතාවට. අපි ඒක කියන්න ඕන. අපි මුස්ලිම් ජනතාවත් ඒ වෙනුවෙන් කැපවීමකින් කටයුතු කෙරුවයි රජ කාලේ. රජුරවන්ට ඉතාම විශ්වාසවන්ත හමුදාව හිටියේ මුස්ලිම් හමුදාව. යුද්ධයට යනකොට දළදා හාමුදුරුවන්ගේ ආරක්ෂාව බාර දීලා යන්නේ මුස්ලිම් හමුදාවට. ඒ මොකද අපේ හාමුදුරුවනේ දැන් රජුර යුද්ධයට ගිහින් එනකොට සිංහලයි දාලා හිටියනම් නන්දදාතුන් වහන්සේ අරගත්තන රජකම යාට හින්දා මුස්ලිම් අයට. ඒ වගේ සහයෝගකින් සම්බන්ධතාවයකින් වැඩ කරේ. ඒ නිසා මේ අවස්ථාවේදී මම විශේෂයෙන් සඳහන් කරනවා වැඩිදුර කතා කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. තමුන්නාන්සලා ලොකු ජාතික යුතුයකමක් කරන්නටයි මේ එකතු වුණේ. මම පළමුවෙන්ම අපේ මුස්ලිම් ජනතාවට මම දන්නවා මේ කටුගස්වල ප්‍රදේශයේ විශාල වශයෙන් මහනුවර ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව ඉන්නවා. මම 1969 ඉඳන් මහනුවර පොලිසිය රාජකාරී කෙරුවා. මේ ප්‍රදේශවල දන්නවා. මම ආවා විවාහ වෙලා තියෙන්නේ වත්තේගමේ. ඉතින් මම මේ පැත්තේ සම්බන්ධතාවය තියෙනවා. අපි මුස්ලිම් ජනතාවට ඉස්සෙල්ලාම අපි කියනවා අපි සමාවෙන්න අපේ නායක හාමුදුරුවනේ බුදුබල සේනාව ලවා කවර කාලෙකවත් අපි මුස්ලිම් ජනතාවට හිරිහැර කරවන්නේ නැහැයි කියන එක අපි මේ අවස්ථාවේ විශේෂයෙන් සඳහන් කරනවා. විශේෂයෙන්ම මුස්ලිම් ජනතාවගේ හිත දිනාගෙන මුස්ලිම් රටවල් ගෞරව කරපු ආදරය කරපු නායිකාව අපේ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය අපේ හාමුදුරුවනේ. එහෙව් එක සලකන්නේ නැතුව නෝවීජියානු වලදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ ජනාධිපතිවරයාට විරුද්ධව කටයුතු කරද්දී එතුමාව රැකගත්තේ මුස්ලිම් අරාබිකරේ රටවල් වල නායකයෝ 13 දෙනෙක්. ඒකවත් හිතන්නේ නැතුව තමයි මල්ලිට කියලා වැඩේ කෙරෙව්වේ. ගෝඨාභය රාජපක්ෂට කියලා මුස්ලිම් ජනතාවගේ පල්ලි කඩලා මුස්ලිම් ජනතාව විනාශ කරුවේ. අපි ඒක කරන්නේ නැහැ. අනික මෙතුමියගේ නායකත්වයෙන් කරන කවදාවත් වැඩකදී ජාතිවාදී කටයුතු කරන්න එක බොහොම සම්බන්ධතාවයකින් කරන්නේ. ඒක නිසා මේ අවස්ථාව ඉතාමත් වැදගත් අවස්ථාවක්. අපි මේ